කරුණු පහක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. පළවෙනි එක තමයි ආශිර්වාද බලය. ආශිර්වාද බලය. පින්නත් ඔබ හොඳට මතකයි මගේ බෝසතාණන් වහන්සේට පළවෙනියෙන්ම ආශිර්වාද කළේ අම්මා. අම්මා. ඒ ආශිර්වාදයට කියන වචනේ විවරණ කියන එකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේලා අතරින් දීපංකර බුදුහාමුදුරුවෝ තමයි බෝසතාණන් වහන්සේට ආශිර්වාද කළේ. එතකොට ඒ ආශිර්වාදය ලබා ගැනීම තරම්ම පහසු කටයුත්තක් නොවේ. ආශිර්වාදය ලබා ගන්න නම් ඒ ආශිර්වාදය වෙනුවෙන් අතිශය පිරුණු කැපවීමක් කරන්න ඕන. ඔබට මතකයි අම්මා විවරණ දුන්නේ පුතාට නිකන් නෙමෙයිනේ. මාතුපෝසක කතා වෙන්නේ බෞද්ධයට හොඳට මතකයි. දවසක් නැවුණගී යන ගමනේදී නැව මෝදුබත් වූ තැන පුතා අම්මව කරප් තබාගෙන වයෝවෘද්ධ අම්මව මහ මුහුදේ දිගින් දිගටම පිහිනාගෙන ගොඩට ගෙන එන ගමනේ මොනතරම් සටනක නිරත වුණාද. වරින් වර කිව්වා අම්මා පුතාට කතා කළා. ආදරණීය පුතේ දැන් දවස් ගාණක් පුතා මාව කර තියාගෙන එනවා. වතුර පොදක්වත් මහ මුහුදේ ඔබට පවස සංසිඳවන්න බොන්න බෑ. ආහාරයක් නැහැ. ඔබේ ගතේ හයිය දවසින් දවස දුර්වල වේගන යනවා මගේ පුතේ. මම වයසක මිනිසයා. මම ගොඩට ගෙනිච්චත් මයි පුතා මම වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මයි පුතා මාව මහ මුහුදේ අතාරින්න. අම්මා කෙනෙකුගේ එකම ප්‍රාර්ථනාව තමන්ගේ ජීවිතේ නැති වුණත් කාර්යයක් නැහැ. තමන්ගේ දරුවෝ තමන්ට වඩා හොඳින් ජීවත් වෙනවා නම් මා දන්න අනාථ නිවාස මහලු නිවාස සොයාගෙන රැඳී ඉන්න මව්පියෝ ගැන මම දන්නවා. ඒ අත්දැකීම මට තිබෙනවා. මට හුඟක් වෙලාවට ওই මාතුපෝසක කතාව මතක් වෙනවා. සමහර පුතුන්ට ජීවිතේ ලස්සන කරන්න බිරිඳක් ගෙනත් දෙන අම්මා අන්තිම කාලේදී බිරිඳගෙන් අඩන්තේට්ටම් විඳිනවා. අනන්ත අපමණ කඳුළු හෙල ගෙදර ජීවත් වුණත් කවදාවත් නෑ පුතාට කියන්නේ පුතේ මට ලේලි සලකන්නේ මෙහෙමයි කියලා. හදවතින් හඬා ඉඳලා කල්පනා කරනවා. මම කවදාවත් නෑ පුතාට මේ ටික කියන්නේ. මේ ටික කිව්වොත් පුතාගේ දුවගේ ජීවිතේ බිඳ වැටේ. මට මොන වේදනාවක් ආවත් කමක් නෑ. ඒ පෞල් ජීවිතේ රැකෙනවා නම් කියලා කොච්චර හිතන මව්පියෝ ඉන්නවද? සමහර විට පුතුටත් නොකියා ගෙදරින් පිට වෙලා යන මෑණිවරු පියවරු අපට හමු වෙලා තිබෙනවා. ඇත්තට මාතුපෝසක කතාව සිහි වෙනවා. මා මේ ඔබට කතා කරන්නේ ආදරණීය පින් ඇති දරුවනි. ඔබ මේ පපුවට තට්ටු කර මේ බණ සම්බන්ධ කරගන්න ඕනේ. ඔබට නිවන් දකින්න ඕන නම් පින් ඇති ඔබ ඔබේ අම්මගෙන් විවරණ ගත යුතුමයි. ඔබ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ දක්ෂතාවය කොච්චර තිබුණත් ඒක ශක්තිමත් කරන්න, මුවහත් කරන්න, පුමුදු කරන්න ඔබේ අම්මගේ විවරණය ගත යුතුමයි. තාත්තගේ විවරණය ගත යුතුමයි. ඒකට ඔය හිත හදන්නයි මම මේ කතා කරන්නේ. වයසට යනකොට ජීවිතවල කාගෙත් අඩුපාඩුකම් පහළ වෙන්න පුළුවන්. දරුවන් හැටියට ඔබත් මතුමත්තේ යම් දිනක ඔබේ අම්මා තාත්තා පත්තුණු තත්වයට ආච්චි සීය පත්තුණු තත්වයට ඔය ගතපත් වෙයි. එදාටත් ඔබට හැබෑට එදා මව්පියන් ළඟ මාදුට දුර්වලකම් මාළගත් තියනෝ නේද කියලා වැටහෙන්නත් පටන් ගන්න පුළුවන්. ඒ නිසා එපා පුංචි දුර්වලකම් සලකන්න. ඒ සියල්ල පින්නති ඔබ හිතින් දුරස් කරලා ඔබ අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුව ඔබට මේ නිවන් දකින්න අත්ත ළඟටම ඔබට මේ ජීවිතේදී ලැබුණ විවරණ ලබන්න අවස්ථාවක් ආගෙන්ද මෑණියන්ගෙන් සහ පියාණන්ගෙන්. මේ බෝසත් කතාව අහගෙන ඉඳලා සංවේදී වෙන එක නෙමෙයි මගේ බලාපොරොත්තුව. නමුත් ඔබ ගැන ඔබ තුල යම් ගුණයක් වඩන්න නම් මේ සංවේදී බව කියන එක අවශ්‍යයි. ඔබට මේක අහගෙන ඉන්නකොට දැනෙනවා නම් ඔබේ නෙතකට කඳුලක් ඉන්නවා නම් මාතුපෝසක කතාවේ අම්මව කර තියාගෙන ඉන්න පුතු ඔබයි කියලා හිතෙනවා නම් ඔබට නම් ඔබේ අම්මගේ මේ හඬ ඇහෙන්නේ කියලා හිතෙනවා නම් කොච්චර හිතක් උද්‍යෝගිමත් වෙයිද? අවශ්‍ය කරන ධර්මතා ගොඩනගන්න. පින්වත් දරුවනි, පින්වත් දැන් මේ මව කාර්යය තබාගෙන යන ගමනේදී හැම අම්මෙක්ම වගේ මේ අම්මා කියනවා ආදරණීය පුතේ මාව අතාරින්න. මං තව වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. ගොඩට ගෙනිච්චත් මයි පුතා ජීවත් වෙන්නේ. අම්මා නැතිව මම තනියම එගොඩට ගිහින් ජීවත් වෙනවට වඩා හොඳයි මමත් අම්මත් එක්ක මේ මහ මුහුදේ ගිලෙනවා නම්. මේ උතුම් හිතේ සිතුවිල්ල පින්නැති බවතුනේ ශක්‍ර දේවේන්ද්‍රයා දකින්නවා. ශක්‍ර දේවේන්ද්‍රයා හැබැයි අන්තිම තත්පරයේ වනතෙක් තමන්ගේ ශක්තිය, තමන්ගේ විවරණ ලබන අවස්ථාව උරගා බලන අවස්ථාව සලසලා දෙනවා. නැත්නම් මේ දුටු වහාම ශක්‍ර දේවේන්ද්‍රයාට පළවෙනි මොහොතේදීම සයුර මැද දූපතක් මම ගොඩ ගන්න තිබුණා. එහෙම හැකියාවල් තියෙනවා. නමුත් එහෙම නෑ, කැපවීම කරලම ජය ගන්න ඕන. පින්වත්නි,
දැන් 7 දවසක් මුහුදේ පීනා ගොඩාවා. මහා මුහුද මැදදී වරින් වර විවරණ දෙනවා. මය පුතා උඹ බුදු වේවා. මය පුතේ උඹ බුදු වේවා. වාර ගණනාවක් හැම ගෙවෙන තත්පරයකම හිතින් හිතා විවරණ දුන්නා. වචනෙන් කියා විවරණ දුන්නා. බලන්නේ ආශිර්වාදය සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා සම්මා සම්බුදු වෙන්නට උපනිශ්‍රේ වුණා. දැන් හැකියාවල් පුඹුදු උනේ. සමාලගේ බඳු හැකියාවක් ඇද්දයි කියලාවත් පුතාට ඒවක මුල් වෙලාවේ තේරුනේ නැහැ. පුතාගේ ගතේ හයිය තිබුණා මුහුදේ පීඩගෙන එන්න. ඒත් පුතා දැනගෙන තිබුණේ නැහැ. සංසාරයෙන් එතරට පීනන්න තමන් ළඟ හැකියාව තියනවාද කියලා. අම්මගේ ආශිර්වාදයත් එක්ක අම්මගේ ප්‍රාර්ථනාවත් එක්ක ඇත්තටම අම්මා සෙත් පතනවා නම් මට කවදාවත් ඒක වරදින්නේ නැහැ කියලා ආදරණීය පුතුට හිතුණා. ආදරණීය දරුවනේ අම්මගේ ආශිර්වාදය ඔබ ජීවිතේ ලෞකිකත්වයේ සාර්ථක කර ගැනීමට කොච්චර ඉවහල් කරගත්තද කියලා ඔබ දෙසම ඔබ හැරී බලන්නට ඕන. මම මේ කතා කරන්නේ සක්කෝ ගුණයේ ගොඩනගන පළවෙනි බලවේගය ගැන. ආශිර්වාද බලවේගය ගැන. දැන් පින්නති ඔබ මේ දක්වා ලෞකික ජීවිතයේ ජයග්‍රහණය සඳහා අම්මාගෙන් විවරණ ලබන්නට වාසනාවන්ත වුණා නම් අම්මා ජීවත්ව ඉන්නවා නම් ඒක හරි වටිනවා. අම්මා අන්තිම වයෝ වෘද්ධ තත්වයටපත් වෙලා ඉන්නවා නම් ඒක ඊළඟට ලොකුම වාසනාවක්. ඔබට අම්මා කරේ තියාගෙන යන්න බෑ. නමුත් ඔබ අත් දෙකෙන් උස්සගෙන අම්මව හිඳ ළඟට අරගෙන ගිහින් වතුර නාවන්න ඕනේ. ඔබට ඒ විවරණ උතුම් හදවත් ඇති අම්මලා ඔබ ඉල්ලන්නේ නැතුවම ඔබට යම් දිනක ලැබෙයි. ඔබට තේ වතුර කෝප්පේ අම්මා අතර දෙනකොට මායි පුතාලට 4 මහ නිදහම් පහළ වේවා කියාපු අම්මලා නැද්ද? මායි පුතාට බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා වරන් දෙන අම්මලා තාත්තලා නැද්ද? ඒ නිසා ඒ විවරණය ඔය ජීවිතේ ලබා ගන්නට උත්සුක වෙන්නට ඕනේ. අනාථ වැඩිහිටි මහලු නිවසක ඔබේ මව්පියන් රඳවලා තබලා ඊට මෙහා පැත්තේ ජීවිතේ හම්බෙච්ච බිරිඳකගේ වචනෙත් නැවිලා පිරිමියෙකුගේ පුරුෂයෙකුගේ වචනයට බහට නැමිලා අහිංසක අම්මා තාත්තා දෙන්නට පින්නති ඔබගෙන් සිදුවිය යුත්තේ සිද්ධ නොවෙනවා නම් පින්නත් ඔබ ආපහු හැරිලා බලන්න ඕන. මට විවරණ ලබන්න තියෙච්ච අවස්ථාවටයි මම මේ පයින් ගැහුවේ. මැණික් ගලේ පය හැපුණට කන අහුලලා ගනීද? දැන්වත් ඔබේ දැස විවර කරගෙන ජීවිතය දෙස බලන්නට ඔබට ඇස පාදා දෙන්නටත් එක්කයි මම මේ කාරණා ටික මතක් කළේ. එහෙනම් නිවන් දකින්නට ඕන කරන පළවෙනි ගුණාංගය මොකද්ද? ආශිර්වාද. අම්මගේ ආශිර්වාදය. අම්මා ජීවතුන් අතර නැත්තම් කොහොමද? තාත්තා ජීවතුන් අතර නැත්තම් කොහොමද? හැම තත්පරයකම පින් දෙන්නේ. හැම තත්පරයකම පින් දිදී පින්කම් කර පින් දෙන්න. නිකම්ම පින් දෙන්න. අපේ මිනිස්සු පින් දෙන්න හරි දක්ෂයි. මොකද ගාතාව කියන එක වේදයන් එකක් කියලා. ඉදම් මේ ඥාතිනම් හොතු සුඛිතා හොන්තු ඥාතෝ කියන. පිනක් කරලා පින් දෙන්න. මම හැම වෙලාවෙම ධර්මදේශනාවක් අහන්න යන සියලුම දෙනාට මම කියලා දෙන්නේ පහන් තිරයක්වත් අරන් යන්න. හඳුන් කූරක්වත් අරන් යන්න. ඔබ නිකම්ම නිකන් අහගෙන ඉඳලා අනුන්ගේ පිරිකරට අත ගහලා ආකාසට්ටාට කියන්න එපා. අනුන්ගේ පිරිකරට අත ගහලා අන්තිමට තමන්ගේ ඥාතීන්ට පින් දෙනවා. ඒ නිසා යම් කැපවීමක් කරන්න ඕන තමන් යම් පිනක් කරලා ඕනේ අනුමೋದන් කරන්න. මගේ අතේ නැති දෙයක් තව කෙනෙකුට දෙන්න විදියක් නැහැ. ඒ නිසා ඒකත් එක් පැත්තකින් ජීවිතයක ආලෝකයට හේතුවක්. ඒ වගේම මේ වෙලාවේ මට අතිරේක ආරාධනාවක් තියෙනවා මේ රටේ මිනිස්සුන්ට කරන්න. ඒ තමයි තමන්ගේ දූ දරුවන් යුග දිවිය කියලා කියන්නේ පරම්පරා ගණනාවක ආරම්භයක්. පරම්පරා ගණනාවක ආරම්භයක්. ඒබඳු ශ්‍රේෂ්ඨ මංගල සම්මත කටයුත්තක් ආරම්භ කරන වෙලාවට මව්පියන්ගේ ආශිර්වාදය ඕනේ. අනිත් දෙපසේම ඥාතීන්ගේ ආශිර්වාදය ඕනේ. මම ආරාධනා කරනවා ස්වාමින්වහන්සේලාගේ ආශිර්වාදයත් ඒ වෙලාවෙම අවශ්‍යයි. විවාහ වෙන දවසේ පෝර්වේ චාරිත්‍ර සිද්ධ කරන තැනට එක ස්වාමින්වහන්සේ නමක් කරඬුවත් එක්ක වැඩමෙව්වත් කමක්. පිරිත් පොත් වහන්සේත් එක්ක වැඩමෙව්වත් කමක් නැහැ. යටත් පිටින් පිරිත් නූල් ටිකක් ගත්ත ස්වාමින්වහන්සේ නමක් හරි වැඩම ගන්න ඕනේ. මම මගේ එක දහම් පොතක මම ඉදිරිපත් කර දෙන කවියක්. මංගල සීනු හැඬ වෙන දා දිවියේ ඔබේ ආදර්ශයක් දෙමු රැස්වන හැමත සබේ ආගම දහම වෙත මුල් තැන දෙමින් සබේ ආසිරි පිරිත් දෙසුමට ඉඩ තබනු සබේ. ඇයි එහෙම කියලා තියෙන්නේ? තුනුරුවන්ගේ ආශිර්වාදය අත්‍යවශ්‍යයි පරම්පරා ගණනාවක ජීවන ගමන සාර්ථක කරගන්න. ඒක මේ සතියකට ඉස්සලා කිරිබත් කැලි දෙකක් ගෙනත් පන්සලේ තියලා ගිහිල්ලා එහෙම නැත්නම් ගෙදරට හාමුදුරු දෙනමක් වැඩමුල පස්නමක් වැඩමුල දාන දීලා ඊට පස්සේ මකුල් ගෙදර කරන එක නෙමෙයි. අවශ්‍යම වෙලාවේදී එහෙම නැත්නම් නැකතක් ඕනෙත් නැහැ නේ මිනිස්සුන්ගේ විවාහ වෙන්නේ.
නැකතක් අවශ්‍ය කරන්නේ ඒ වෙලාවේ ඒ වැඩේට ඒ ආශිර්වාදය අවශ්‍ය නිසා. ඒ නිසා ඔබ ඒකත් අඳුනාගෙන ජීවන ගමනේ තමන්ගේ දරුවන්ට තුනුරුවනේ ආශිර්වාදයේ පිරිනමන්ට ඔබේ මංගල සභාවේ විනාඩි 5ක වේලාවක් වෙන් කරගන්න ඔබට කිසිසේත් බැරි කමක් නැහැ. ඔබට කේක් කපන්න වෙලාව තියෙනවා නම්, පහන් දල්වන්න වෙලාව තියෙනවා නම්, වෙන වෙනත් සංගීත නාද හැන්ද වෙනකන් තියන්න, ඊළඟට විනාඩි 20ක් අත උස්සගෙන ඉන්න කිව්වොත් හරියට ෆොටෝ එක ගන්න විනාඩි 20ක් එක දිගට එක ඉරියව්වේ අත ඉස්සගෙන ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් පිරි ටික කියන්න ගත්තහම මොකද වෙන්නේ? ඒ නිසා කැමැති වුණත් අකමැති වුණත් අපි ඒක කරවන්නට ඕනේ. දැන් බලන්න වෙනත් ආගම් දහම් වල තමන්ගේ ආගමික ස්ථානයේ විවාහ චාරිත්‍ර කරන්නේ. තමන්ගේ විවාහ වීම කටයුතු ආගමික පූජක උතුමන්ලාගේ ආශිර්වාදයේ මැද්දේ කටයුත්ත කරන්නේ. අපේ ආශිර්වාදය අත්‍යවශ්‍යයි මේ කාරණේ. පින්වත්නි, එතකොට නිවන් දක්නා හැකියාව කොතරම් තිබුණත් ඒ පුමුදු කිරීමට අවශ්‍ය පෝෂණය සපයන කාරණා මේ. පුංචි මල් පැලයක් අපි කියනවා කියමුකෝ, පළතුරු පැලයක්. ඒ පළතුරු පැලේ ඉඳන්නේ ඉස්සෙල්ලා අපි ඒකට ඕන කරන පෝෂණය සකස් කරගන්නවා. පොහොර දාන්න ඕනේ. ඒකට ඕන කරන්නේ මෙන්න මේ වගේ පසක්, මේ දුහුල් පසේ මේ ගහ පැලවෙන්නේ. මෙන්න මේක උදේවරුට හැදුවොත් ඉදි හැට ගන්න දේවල්, හැන්දෑවරුට හැදුවොත් අතු ලස්සනට තියෙන දේවල්. උදේ එක එක මිනිසුන්ගේ තියෙනවනේ වෙලාවල් කලාවල්. ඒ වාගේ අපි අඳුර ගන්නට ඕනේ අපි ළඟ තියෙන විශිෂ්ට දක්ෂතා මොනවද කියන කාරණය. තාමත්ම වැදගත් කාරණයක් පින්වත්නි. ඒ නිසා අවශ්‍ය පෝෂණ කොටස් සම්පාදනය කර ගැනීම ඕනෑම දෙයක ඉහළ ප්‍රතිඵලයක් ලබන්න හේතුවක් වෙනවා. දෙවැනි කාරණය තමයි ඕනෑම දක්ෂතාවයක් පුරුදු කරන්නට නම් පෙර කරන ලද සහ වර්තමානයේ කරන ලද පුණ්‍ය කර්ම අවශ්‍යයි. එහෙනම් නිවන් පිණිස ක්‍රියාත්මක වෙන කෙනෙක් නිරන්තරයෙන් පින් කර ගන්න ඕනේ. හැම දවසකම බලන්න ඕන තමන් වත්පිළිවෙත් කරන්න ඕනේ. කිසිම වතක් පිළිවෙතක් නොකර භාවනාවට වාඩි වෙන මිනිස්සු නැද්ද කියලා බලන්න. ඕනම කහලකොටක අපේ මිනිස්සුන්ට භාවනා කෙරෙහි හැකියි. මල්ලාසනේ සතියක පරමල් පරවෙලා තිබුණත් අගේට ඒ කුඩ ගිහින් තමන්ගේ එන මල් දෙක සොපි මල්ලත් එක්ක අනිත් පැත්ත හරවලා හලලා සාදු කියලා එතන මිඳ ගන්න જાති මිනිස්සු ඉන්නේ. තමන් හඳුන් කූරු ටික අරගෙන ඔළුවටත් උඩින් උස්සගෙන බුදුහඳුර වටේ ගිහින් බෝධිය වටේ ගිහින් ඔළුවක් පුච්චගෙන ඒ හඳුන් කූරු තඹු වැටලා මොකද ශ්‍රද්ධාව තියෙනකොට ප්‍රඥාවක් ඕනේ. මම දැක්කා හඳුන් කූරු මිටියක් උස්සගෙන නල්ලෙන් උඩට අරගෙන යනවා ඔළුවේ තියාගෙන. හොඳ වැඩේ පිච්චුණා නා. පින්කම් නමින් ගොංකම් කරපත් බෝම කියලා මං හැමදාම කියනවනේ. ඒ නිසා හඳුන් කූරු ටික ඔළුවේ උඩ තියාගෙන යන එක නෙමෙයි කරන්න ඕන. හඳුන් කූරු ටික අරගෙන ගිහින් අපි හිතමු හඳුන් කූරු ගහන භාජනේ ඊට ඉස්සෙල්ලා හඳුන් කූරු පත්තු කරපෙක හඳුන් කූරු පිච්චිච්ච කොට 10 ගානක් තියෙනවා. ඒක උඩම ඒක දෙබෑ කරගෙන යන්න අරක ගහලා එනවා මිසක් කවදාවත් කඩදාසියක් අරගෙන ගිහලා අර හඳුන් කූරු කොට ටික වෙන එකකට අරගෙන ගිහිල්ලා එහෙම නැත්නම් අලුත් වැලි ටිකක් දාලා සම්පූර්ණයෙන් සමතලා කරලා තමන්ගේ හඳුන් කූරු ටික ගහනයි කීයෙන් කී දෙනා දින්නේ කියන්නේ. එහෙම ආයත පින්වත්නි ගුණ ලැබෙනවද කියන එක බලන්න. එහෙම අයට බලාපොරොත්තු වෙන අරමුණ කරා යන්න බෑ. වත්පිළිවෙත් අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ඕනෑම කටයුත්තක් කරනකොට පෙර කරන ලද කුසල ධර්ම වගේම වර්තමානයේ පිරිසිදු පින්කම් කරලා ලස්සනට පින්කම් කරලා ඒ වගේ ශක්තිය ලබා ගන්නට ඕනේ තමන්ගේ කුසලතාව පුමුදු කර ගැනීම සඳහා. ඒ වගේම තුන්වෙනි කාරණේ හැටියට මම ඔබට ගිය සතියේ මතක් කළා වගේ නිවැරදි උපදෙස් ඉතාම අවශ්‍යයි. නිවැරදි උපදෙස්. සක්කෝ කියන හැකියාව පුමුදු වෙන්නේ නිවැරදි උපදෙස්. දැන් බොහෝ දෙනෙක් භාවනා වඩන්නට නිසි උපදෙස් නැතිව භාවනාව ආරම්භ කරපු අවස්ථා අපි දන්නවා. එහෙමයි මානසික ව්‍යාකූලත්වයට පත් වෙච්ච අය බවට පත් වෙලා ඒ අය කියාගෙන යනවා භාවනා කළොත් පිස්සු හැදෙනවා කියලා. ඇත්තටම මෙහෙම භාවනා කළොත් පිස්සු හැදෙනවා තමයි. මොකද්ද නිසි උපදේශනයක් නැහැ. ඒ නිසා සමහර වෙලාවට තමන් කිසිදු ආධ්‍යාත්මික මට්ටමකට පත් වෙන්නේ නැතුව තමන්ගේ මනසට එන මානසික සිතුවිලි තමන් කමටහන් ලබා ගන්න ගුරුවරයාට වංචනික ලෙස ප්‍රකාශ කරනවා. ගුරුවරයා එතකොට හිතනවා දැන් මෙයා මේ ලක්ෂණ පහළ වෙන්නේ මේ මාර්ගඵලලාභීන්ට. ඒ නිසා ඔයා දැන් සෝවාන්, ඔයා දැන් සක්‍රුදාගාමී, ඔයා දැන් අනාගාමී කියන තැනටපත් වෙනවා. අන්න එහෙමපත් වෙන නිවේදනය කළ වහාම අර ශ්‍රාවකයා මුලා වෙනවා. ඒ නිසා ඊටාම වැදගත් කාරණේ තමයි තමන්ගේ නිවනට ඇති හැකියාව දියුණු කර ගැනීමට නිසි උපදෙස් ලබා ගැනීම. ඉතින් ලෞකික ජීවිතයේ පැත්තේ මේ බණ තේරුම් ගන්න එක හරි වටිනවා. ඔබට මතකයි අඟුලිමාල අහිංසක කුමාරයා නමින් හිටියා. ගුරුවරයෙක්ගේ උපදෙස් ජීවිතේට හරි වටිනවා කියලා අපි කතා කරනවානේ. එතකොට දැන් අහිංසක කුමාරයාට ගුරුවරයා මොකද ගුරු පූජාවෙන් දුන්න උපදේශනය? ඊට භයානක උපදේශනය. මොකද්ද? ඇඟිලි 10කින් යුක්ත මාලකින් ගුරු පූජාව කරන්න. එතකොට දැන් මේ ගුරුවරයාගේ උපදේශනේ වැරදි කියන එක අහිංසකට තේරුම් ගන්න පුළුවන් උනේ නැහැ. අහිංසකකම නිසාද මෝඩකම නිසාද කියලා මට තේරෙන්නේ නැහැ. මේක අපි ටිකක් විචාරාත්මකව හිතන්න ඕන කරන එකක්. දැන් මේ දක්ෂතම ගෝලයක් බවට පත් වුණා කියනෝනේ අහිංසක කුමාරයා. දැන් උගතෙක් වෙච්ච අයට හුඟක් උගතුන්ට ප්‍රායෝගික ජීවිතේ මොකවත් තේරෙන්නේ නැති જાතියන්නේ. දැන් මේ යෝධයාත් හොඳ උගතෙක්. කවුද? අහිංසක කුමාරයා පින්වත්.
නමුත් අහිංසක කුමාරයාට ගුරුවරයා දුන්න උපදේශය වැරදි කියලා තේරුම් ගන්න බැරි වුණානේ. අද කොච්චර ඉන්නවද මේ රටේ මේ උපදේශකවරු සම්පූර්ණ වැරදි උපදේශන, වැරදි බණ, වැරදි මාර්ග කියලා දෙන මිත්‍යාවට යොමු කරවනු ලබන ගුරුවරු. ඒක අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. මේ භාවනාත්මක හතු පිපෙන්න වගේ. සමහර තැන්වල භාවනා කිරිල්ලක් නෑ, ගායනාවක් විතරයි. භාවනා ගායනා. ඒක කරලා විල්ලත් සාදු කියනවා. සමහර අය ඒ අතරදී භාවනාවෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලෙඩ සුව කරගන්න බෑ කියලා භාවනාවෙන් දැන් ඔය ජෝරේ කරනවා කියලා. පුදුම කියන්නේ මේවට භික්ෂුන් වහන්සේලා යොමු වෙලා තියෙනවා. ජපානයෙන් ආපු එක නවතාලේ මහායාන සම්ප්‍රදාය රිංගාගත්තු ක්‍රම රට මේ රටේ දැන් වපුරගෙන යනවා. ඒ වගේම උපදෙස් ලබාගෙන මිනිස්සුන්ට සරල ජීවිතේ මොකක් හරි ඉෂ්ට වෙනවා කිව්වොත් ඕනම දෙයකින් අපේ සිංහල බෞද්ධයෝ තරම් ඕනම දෙයක් පස්සේ දුවන જાතියක් තවත් ඇත්තේ නැහැ. එක තාලෙට එක තාලේ පූජා විශේෂ. එක කාලෙට එක තාලේ උපදේශන සේවා. ඒ නිසා ඔබ මේ උපදේශනය ලබනකොට තේරුම් ගන්න ඕන මේ උපදේශනය ත්‍රිපිටකයට ඇතුළත්ද කියන එක. මම අපේ ශ්‍රාවකයන්ට නිතර අවධාරණය කරන්නේ ඔබ ප්‍රමාණ කොට ගන්න ඕන ඔබේ ජීවිත තීරණවලදී වැදගත්ම දෙයක්. මොකද්ද? මේ උපදේශනය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයට සමානද කියන කාරණය. ඔබට බුද්ධ භාෂිතේ යම් දේශනයක් අහලා ඔබ මගෙන් උනත් අහනවා ඕක බුද්ධ භාෂිතේ තියෙනවද? ඔය දහම්දුරනේ බුද්ධ භාෂිතේ ඕක තියෙන්නේ. මම බුද්ධ භාෂිතෙන් තොර යමක් දේශනා කළොත් මම ඔබට කිව්වා මා මේ දේශනා කරන සියල්ල තියෙන්නේ සතුභාන වාර පාළි අට කතාවේ. ඒ කියන්නේ සතුභාන වාර පාළි කියන පිරුවානා පොත් වහන්සේ කියන එකට පිරුවානා පොත් වහන්සේට ලියාපු අටුවාව කියන පොත් කොටසක් දැන් සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවා. ඒ පොත් පෙළ ඔබ අධ්‍යයනය කරන්න ඕන. එතකොට තමයි ඔබ කැටවල හමුදුරුවෝ කියන එක, දේශකයන් වහන්සේ කියන එක සත්‍යද කියලා. මා විතරක් නෙමෙයි සියලු දේශකවරු දේශනා කරන එක නා ඕන එකක් දේශනා කරපුවාවේ. හිතලුත් දේශනා කරපුවාවේ. ඔබ ත්‍රිපිටකයට ගැලපෙනවද කියලා මන අවධානයකින් ඉන්නට නිවැරදි උපදෙස් ලබා ගන්නටයි මම ආරාධනා කරනවා. අන්න සක්වෝ ගුණේ වර්ධනය කරන තවත් වැදගත් සාධකයක්. දැන් අහිංසක කියන කුමාරයාට බැරි වුණා ගුරුවරයාගේ දුන්න උපදේශනය වැරදිද හරිද කියලා තේරුම් ගන්න. අන්ධානුකරණයෙන් උපදෙස් ලබා ගන්න එපා. අද ඉන්නේ වැඩිපුරම අපේ රටේ ඉන්නේ අන්ධානුකරණයෙන් උපදෙස් ලබා ගන්න අය. ඒ නිසා මේ පින්නත් ඔබ බලන්නට ඕනේ ඔබ යන්නේ කාපසුද? මොකද බුදුරජාන් වහන්සේ ලස්සන සූත්‍රයක් දේශනා කරනවා. ඒකේ කියනවා ප්‍රධාන උපදේශකයා යන්නේ ඇස් නොපෙනෙන ගමනක නම් ඇස් නොපෙනී අන්ධයෙක් නම් පළවෙනියෙන් පාර පෙන්වන්න ඉන්නේ. ඒ පසුපස යන සියලු දෙනාම අන්ධයා යම් ප්‍රපාතයකට වැටෙන්නේද? පසුපසෙන් යන අන්ධ වැලම අර ප්‍රපාතයට වැටෙනවා. අද මේ ශාසනයේ ඊට භයානක ප්‍රපාතයකට ඇද දමමින් සිටිනවා. අන්‍යාගමික විවිධ පළවේගවල මුදලට වහල් වෙලා යට වෙලා මේ ශාසනය ඊට බියකරු ප්‍රපාතයකට අදගෙන යනවා. වැරදි උපදේශකවරු ගොඩනගෙනවා. නමුත් ඒ අය වැරදි උපදේශකවරුය කියන එක නොයැගෙවෙන විදිහේ ඊටාම සූක්ෂම උපක්‍රම භාවිතා කරගෙන තමයි ඔවුන් මේ රට මුලා කරන්නේ. ඒ නිසා ධර්ම ශාසනය මුලා කරන එකෙන් ඒගොල්ලෝ වර්තමාන ලාභයක් ලබාවි. නමුත් අනවරාග සංසාරේ ධර්මයේ විකෘති කරන ධර්ම මාර්ගය ව්‍යාකූල කරන නිවන් මගට හිත වඩන්නට කැමති උතුමන්ගේ සිත යම් ආකාරයකින් තමන්ගේ අනවබෝධය නිසා හරි විපිලිසර පැත්තට ගෙනෙනවා නම් ඒ පාප කර්මෙන් බහුතරයක් මිදෙන්නට අදිෂ්ඨාන කරන්න ඕනේ. උපදේශ දෙන අය නම් කීයටවත් පිළිගන්නේ නැහැ. මේ මගේ උපදේශනේ වැරදි කියලා. එයා කියන්නේ ඉද සත්‍යම් මෝගමඤ්ඤ. අනිත් සියලු දෙනාගේම උපදේශ වැරදි. මේක තමයි හරි. නැත්තම් මේ 2600 තිබිච්ච ත්‍රිපිටකයට අලුත් කැලේ එකතු කරයි. ත්‍රිපිටකයේ පිළිබඳ විවේචනය කරන විසුද්ධි මාර්ගය කියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ වගේ මහා පඬිවරයෙක් ලියපු පොතක්. විසුද්ධි මාර්ගය අද හාස්‍යයටත් විවේචනයට ලක් කරලා තියෙනවා. ඒ නිසා ඒක ඊට භයානක තත්වයක්. ත්‍රිපිටකයේ අහවල් කාරණා බුද්ධ භාෂිත නෙවෙයි කියලා අයින් කරන්නට තරම් මේ අලුත් උපදේශකවරු කවුද? ඒගොල්ලන්ට මේ බඳු සුවිශේෂිත 2600ක් මේ රටේ හාමුදුරුවරු ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු තැන ඉඳලා මොන විදිහේ පීඩාකාරී කායික හා මානසික පසුබිමක් තුළ ඉඳගෙනද මේක ආරක්ෂා කළේ? කරකොල කමින්, වැල්ලේ දිගා වෙමින්, වැල්ලේ නිදා ගනිමින්, වලවල් හාරලා එකකින් වතුර ටිකක් බොමින්, බැමිණිටියා සාය වැනි වළංගම්බා රාජ්‍ය සමය ඇති වෙච්ච තාම බියකරු ව්‍යාකූල තත්වයන් හැමෙදී සැකගත් ත්‍රිපිටකය වෙන මෙලෝ දුකක් විඳින්නේ නැති වෙනත් ක්‍රමෝපායන් මගින් ශාසන කරලියට පැමිණිච්ච බොහෝ දෙනෙක් විකෘති කරනවා නම් අපි ඒ ගැන නිහඬව සිටිමුද? අපි ඒ ගැන යමක් කතා කරමුද? අපි ඉගෙන ගන්නවා. දැන් අපි මේ දවස්වල කතා කරමින් ඉන්නවා අපි අහවල් රටේ භාණ්ඩ පරිභෝජනය නොකරෙමු. අන්න හොඳ යෝජනාවක්. අපේ මිනිසුන්ට කල්පනාවක් තියෙනවා නම් අපේ ශාසනයට යම් පලිබෝධාත්මක තනක් වේ නම් ඒ පලිබෝධ තන අපි
ප්‍රතික්ෂේප කරන්න තරමටවත් ප්‍රඥාව තියෙනවා. එදා අඟුලිමාලට ගුරුවරයා වුණත් කරන්න දෙයක් නැහැ. එයා සමහරට චතුර්වේදයේ ඉගෙනුවා වෙන්න ඇති. ගුරුවරයා වුණත් වැරදි නම් වැරද්ද වගේ දකින්න ඕනද නැද්ද? හාමුදුරුවෝ වුණත් වැරදි නම් වැරද්ද වගේ දකින්න එකේ කිසි වැරද්දක් නැහැ. අන්න ඒකයි අඟුලිමාලට මේක තේරුනේ නැහැ. ඊළඟට ගෝලයෝ ගුරුවරයාට උපදෙස් දෙනකොට කේලම් කියනකොට ගුරුවරයාට තේරුම් ගන්න ඔළුවක් තිබුණේ නැහැ. මේ කතා කරන්නේ අහිංසක කුමාරයාට තියෙන ඊර්ෂ්‍යාවට කියලා. ඒ නිසා ගුරුවරයාත් ඒ පිළි අරගෙන ගුරුවරයා දුන්න උපදේශය ගෝලයාට තේරුම් ගන්න පුළුවන් උනේ නැහැ. අද මේ ශාසනයට වෙලා තියෙන්නේ ඔය සංගතියමයි. ඒ නිසා මේ ශාසනය ගැන තව තවත් පින්වත්නි ශාසන සුරක්ෂිතතාවය කැමැති ශාසන භාරධාරීත්වයේ කැමැති සංඝණේත්‍රවරයන් වහන්සේලා තනින් තන නමුත් වැඩ ඉඳිමින් මේ ශාසනයේ ඇති කරගෙන යන තාමත්ම බියකරු විනාශයට පිළියම් යොදමින් සිටින උතුමන් වහන්සේලාට අපේ নমස්කාරය මේ සද්ධර්ම දේශනාවේදී පුද කරන්න ඕන. හතරවෙනි කාරණේ තමයි Tamanට නිවන් දැකීමේ හැකියාවට අවශ්‍ය කරන නිවැරදි උපදෙස් ලබා දෙමින් අද්දකීම් බහුල කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් අවශ්‍යයි. අද්දකීම් බහුල කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් හැම කටයුත්තක් කරන්නම ප්‍රවීණයන්ගෙන් අපි උපදෙස් ලබා ගන්නට ඕනේ. දැන් අපි බලන්න ඕනෑම සම්මුඛ සාකච්ඡාවක් හොඳට අහගෙන ඉන්න සමාජයේ පිළිගත් වැදගත් අයගෙන් අන්තිමට නිවේදකයා හෝ නිවේදිකාව මොකද්ද විමසා සිටින්නේ? ඔබතුමාට අලුතෙන් මේ ශේෂ්ත්‍රයට ඇතුළු වෙන අයට දෙන්න තියෙන උපදේශනය මොකද්ද? හරි වැදගත් හැබැයි පපුව හොඳ වෙන්නත් ඕන. එලින්ම ආපු ගමන් මාර්ගය ගැන ගුරු මුස්තියක් නැතුව උපදෙස් දෙන්න. මම මේ තත්ත්වෙට පැමිණලා තිබුණේ මේ මාර්ගයෙන්. ඔබත් මේ මාර්ගයේ යන්න. ඔබ ඔබේ දක්ෂතා අඳුරගෙන ඉදිරියට එන්න කියලා කරුණු කියලා දෙන්න. පින්වත්නි, එහෙමනම් පස්වෙනි කාරණය නිරන්තරයෙන්ම Taman කරන කටයුත්ත ගැන උනන්දුවක් තියෙන්න ඕන. උනන්දුව සහ කැපවීම තා වැදගත්. තමන්ගේ දක්ෂතාවය ප්‍රබුද්ධ කරගෙන මට අර කාරණා හතරට වඩා වැදගත් වෙලා පස්වෙනි කාරණේ මොකද්ද? නිරන්තර උනන්දුව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මම දහම් දේශනා කරන කටයුත්ත නම් මට ශාසනයෙන් පැවරිලා තිබෙන්නේ. මම කොයිතරම් දුරකතරක දහම් දෙසුමකට වැඩියත් මං ඊතර උස පොත් ගොඩක් අරගෙන මම යන්නේ. මං යනකම් එනකම් හැම මොහොතකම ධර්මයේ කියවනවා, ධර්මයේ කරුණු සටහන් කරනවා. පුළුවන් ලැබෙන වෙලාවල් වලට මමගේ මනස ඇතුලෙන් ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමේ කටයුත්තේ දෙනවා. හැම මොහොතකම මම සිව් ඉරියව්වේම මට අයිති රාජකාරිය ගැන මම කල්පනා කරමින් ඉන්නවා. එතකොට අනිකුත් ශේෂ්ත්‍රයකින් දියුණු වෙන්න බලාපොරොත්තු කෙනෙක් ගුරුවරයෙක් ශිෂ්‍යෙක් හැම මොහොතකම කාලයම කරන්න තමන්ගේ ඉගෙනීමේ කටයුත්තේ තමන්ගේ හිත නිරත කරගෙන තමන්ගේ දක්ෂතාවයෙන් දියුණු කරගන්න තියෙන මාවත් මොනවාද කියන කාරණේ. ඒකට අවශ්‍ය කරන දැනුම. දැන් අපිට කතිකෙක් වෙන්න බෑ දැනුමක් නැතුව. දේශනයක් කරන්න බෑ ප්‍රවෘත්ති කියනවා වගේ. එහෙනම් දේශනයක් කරන්න නම් වඩාත්ම විධිමත් දක්ෂ දේශකයා තමයි සජීවී තනින් පේන කාරණා අරගෙන සජීවී වහන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් බණ කියන එක. බුදුරජාන් වහන්සේ දේශනා ක්‍රම ගණනාවක් දේශනා කළා. හැබැයි දක්ෂයෙක් වෙන ආකාරය සම්බන්ධව. උන්වහන්සේගේ එක දේශනා ක්‍රමය තමයි පුට්ටා විසර්ජන ක්‍රමය. එවලෙම අහන ප්‍රශ්න වලට එවලෙම පිළිතුරු දෙනවා. ඒ නිසා කාරුණික පින්නතුනි අපි අද සාකච්ඡා කළේ සක්කෝ කියන ගුණය වර්ධනය කරගන්න පුළුවන් සාධක පිළිබඳවයි. මම හිතනවා අපිට දැන් ප්‍රමාණවත් දැනුමක් ලැබුණා සක්කෝ කියන ගුණය පිළිබඳව. අපි ලබන සතියේ අවධානයට ලක් කරන්නට ඔබ සූදානම්ින් ඉන්නට ඕනේ. ඔබ අධ්‍යයනය කරලා තියෙන්නට ඕනේ. ඔබ ලෑස්ති වෙලා ඉන්නට ඕනේ. උජූච සූජූච කියන ගුණය තුලින් සක්කෝ කියන ගුණයට කොතරම් සම්බන්ධතාවයක් තියෙනවද කියන කාරණය ගැන දැනගන්නට පින්නති ඔබ හැමදෙනාටම ඒ සඳහා මනස නිතර යොමු කරගෙන සිටින්නයි ආරාධනා කරමින් පින්වත් ඔබ හැමතෙම සම්මා සම්බුදු සරණයි. හැමතෙම අමා නිවන් සුවයේ අවබෝධය වහවහ ගොඩනගන්නට ශක්තිය පහළ වේවා. ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි.